කට්ටියට කොහොමද මම දරංගාවේ RTX 3050 6GB කාඩ් එක කට්ටිය ගෙන ගොඩ පොහොමන් සඩු කාඩ්ඩයක් කියලා තින වජෙට්ටකත් එක්ක අපි වල්ම ඇත්තද කියලා මඟ අරංගාව සාමන්‍යෙන් හොඳ පෆෝමන් සිල්ලන හෙවි ගේම්ස් තුනක් අපි ගේම්ස් තුන ප්ලේ කර බලමු සෝන් එකයි ලාස්ට පස් එක සහ බ්ලක්මිත් වූකුන් දෙදා සිසි අතරයා බොලුත්මගේම එක අපි ගේම්ස්ටිය ප්ලේ කල බලමු එන්විඩිය GeForce RTX 3050 කාඩ් වල මෙතන පේනවා 6GB එක 24GB RAM එකක් තියෙනවා සහ මගේ ප්‍රොසෙසර් එක i5 9 Gen ප්‍රොසෙසර් තියෙන්නේ. පිහින යන් ගේම් ටික පැත්තට Call of Duty Warzone එකට Warzone එක ඔන්න මේ අලුත්ම ඇප් එක තියෙන්නේ මේ අප්ඩේට් එකෙන් ආපු අවුලන්නේ FPS සාමාන්‍යයෙන් 90ක් 100ක් වගේ අතර ප්‍රමාණයක් යනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති ග්‍රැෆික්ස් උත් කේස් එකක් නැහැ සාමාන්‍ය ග්‍රැෆික්ස් සෙටින් නම් මේ ලෝ දාලා තියෙන ගොඩක් මේ ලෝ දාලා තියෙන්නේ රේ ට්‍රේසිං ඔෆ් කරලා තියෙන්නේ සහ DLSS ඔන් කරලා තියෙන්නේ ඔයගොල්ලෝ ග්‍රැෆික්ස් සෙටින්ස් ටික ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම සෙටින්ස් ටික එවන්නම් සාමාන්‍ය FPS 100 අයියෝ ගැහුවානේ බෑනේ කරන්න වීඩියෝ කරන්න අහනවනේ ඒසන්න වර්සෝන් එකේ තත්ත්වය තමයි මේක ඇත්තටම වර්සෝන් එක අවුලන්නේ ග්‍රැෆික් ක්වොලිටි එකකින් FPS සාමාන්‍ය ඔයගොල්ලන්ට 90කින් 100කින් විතර ප්ලේ කරන්න පුළුවන් කාඩ් එකේ අවුලක් නැතුවම දැන් අපි යන් ඊළඟ ගේම් එක පැත්තට ෆස්ට් ඔෆ් අස් ගේම් එකේ ඉන්නේ බලමු ග්‍රැෆික් සෙටින්ස් ටික VRAM එක 6GB තියෙන 6GB කිට්ටු වෙනවා වගේ යූස් වෙලා තියෙනවා ග්‍රැෆික්ස් සේරමගේ මම මීඩියම් තමයි දාලා තියෙන්නේ මේක නම් මීඩියම් දාලා DLSS ඔන් කරලා තියෙන්නේ ඩිස්ප්ලේ පැත්තට ගියොත් RTX 3050 එක තියෙන්නේ resolution එක 1080p තියෙනවා DLSS ඔන් කරලා තියෙන්නේ DLSS quality දාලා තියෙන්නේ උඩ නැහැ shape ගේම් එක පැත්තට යන් එහෙනම් හරි ගේම් එකට ආවා කිසි ප්‍රශ්නයක් නැතුව FPS 70කින් යනවා මෙතන මොරු මිෂන් එකේ ඉන්නේ He's on your right. සුපිරි ගේම් එකක් ඇත්තටම හරිලක් වර්සන් ගාලා මේක ගහනවා කියන්නේ ඉතින් කෙලින්ම අයිස් කීනුයි මාළු හොදිය වගේ හරි හරි දැකලා Way to go, Tex. දැක්කා අපිව දැක්කා අවුලන්නේ FPS 60කින් යනවා graphics quality එකත් හොඳයි හොඳ quality එකක් තියෙනවා Well done. මේකේ Let's be ප්‍රෝඩාවන් smart about this. උණ්ඩ හොයාගන්න There's a lot. අවුලන්නේ ෂේප් එක යනවා ගේම් එක කිසි ප්‍රශ්නයක් නැතුව මේකෙත් මේ මම මේ දාලා තියන්නේ ඔප්ටිමයිස් කරපු ග්‍රැෆික් ටික තියෙන්නේ ග්‍රැෆික් සෙටින්ස් එක තනිකර ඔප්ටිමයිස් කරලා හදලා තියෙන්නේ FPS 60 70 වගේ ලොක් කරලා
මේ සෙටේස්ටිකින් අබයනතුව ගලන්ට ස්පේස් හැටෙන් ගේමෙන් ගන්න පුළුවන් 60 70 ගැන සාමාන්‍ය ස්ක්‍රීන් රෙකෝඩර් නිසා නම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා දැන් අපි ඉන්නේ මොකද්ද මේ ගේම් එක අපි දන්නවද 2024 ආපු අලුත්ම ගේම් එක අපේ Black Myth Wukong මේකෙත් මම ඔයාලට සෙටින්ග්ස් ටික පෙන්නන්නම් ඒකෙත් ඔප්ටිමයිස් කරලා හදලා තියෙන සෙටින්ග්ස් ටික මේ විදිහට හදාගන්න ගේම් එක කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ගේම් එක ප්ලේ කර දෙයක් FPS සාමාන්‍යයෙන් 80 විතර මේකත් ප්ලේ කරන්න පුළුවන් DLSS on කරලා තියෙනවා ray tracing off graphic preset custom දාලා තියෙන්නේ ඔයාලට පේන settings ටික මම දාලා තියෙන්නේ medium very high low තුන mix එකේ තමයි තියෙන්නේ අනිවාර්යෙන් DLSS නම් on කරගන්න ඕනේ නැත්තම් නම් ප්ලේ කරන්න අමාරුයි යම් බලන්න වෙන්න තියෙනවා අපේ Wukong Black Myth Wukong ගේම් එක graphics එකම සාමාන්‍ය හොඳ quality එකක් තියෙනවා මම මෙතන මේ දැන් මේක ray tracing පොඩ on කරා මම අද තමයි ray tracing on කරේ on කළා ray tracing level එක medium දාලා තින්නේ අවුලක් නැහැ කිසිම lag එකක් නැහැ ගේම් එකේ FPS 60 සාමාන්‍ය 60 ලොක් වෙලා වගේ තියෙනවා විතර තමයි අර කොටිය ඉන්න දැන් කොටියට ගහලා තියෙන්නේ කිසිම අවුලක් නැහැ ගේම් එක සුපිරියට වැඩ කරනවා එහෙනම් වීඩියෝ එක මෙතනින් නවත්තනවා සාමාන්‍ය කලේ හොඳ heavy games තුනක් තමයි run කරේ කාඩ් එකේ කාඩ් එක මට නම් ඇත්තටම අවුලක් නැහැ හොඳ performance එකක් ගන්න පුළුවන් කාඩ් එකේ සාමාන්‍ය brand new ගන්න තියෙන අඩුම කාඩ් එක i 1650 එක තියෙනවා GTX ඊට වඩා ඊට පස්සේ තියෙන I think RTX 3050 කාඩ් එක තමයි ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකක් දාන්න යන්න මට නම් කාඩ් එක ලොකු කේස් එකක් නැහැ රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ heavy games ටික ප්ලේ කරා Warzone එක Last of Us Black Myth Wukong and ඇවිල්ලා තියෙන සාමාන්‍ය හොඳම games ටික එහෙනම් බලපු කට්ටියට thank you like එකක් දාන්න subscribe පාරක් දාන්න වෙන වීඩියෝ එකකින් හම්බෙමු